දැන් අපිට විභාගයකට මාස 6කට චුට්ටක් අඩු වෙන්න තියෙන්නේ. විභාගෙට මම ඔයාලට ප්ලෑන්ස් දුන්නා. මම ඔයාලට කලින් දවස් ටිකේ දුන්නා ප්ලෑන්ස් දෙකක්. එකක් බයෝ වලට මේ අන්තිම මාස 6 කොහොමද වැඩ කරන්නේ? ෆිසික්ස් වලට කොහොමද අන්තිම මාස 6 වැඩ කරන්නේ කියලා. ඒවයි ගොඩක් ළමයි ඉල්ලුවා කෙමිස්ට්‍රි වලටත් ප්ලෑන් එකක් දෙන්නොත් කියලා. ඔය අපි කෙමිස්ට්‍රි වලට කතා කරමු. ඇයි මම මේ විෂයන් තුනටම ප්ලෑන්ස් ඔයාලට දෙන්නේ? මම බයෝ උගන්වන්නේ. මට බයෝ විතරක් කියලා නිකන් ඉන්න පුළුවන්. ළමයි බයෝ විතරක් ඔයාලා කරා කියලා ඔයාලට හොඳ ඉසෙට් එකක් ගන්න පුළුවන්. ඔයාලට හොඳ කැම්පස් එකට යන්න බෑ. සමහර ළමයි විෂයන් එකක් හෝ දෙකක් තමයි හොඳට වැඩ කරන්නේ. අනිත් විෂය අමතකම කරලා අතහැරලාම දානවා. ඉතින් අපේත් වගකීමක් තියෙනවා ඔයාලට විෂයන් තුනම අර හරි ට්‍රැක් එකක යන්න කියලා දෙන එක. දැන් අපි ළඟදී ඒ ලෙවල් කරපු අය විදිහට අපිට ඒක ගැන සමීප අත්දැකීමක් තියෙනවා. දැන් මම නම් දකින්නේ කෙමිස්ට්‍රි බයෝ කරන ළමයින්ට ලේසි. බයෝ කරන ළමයි බහුතරයකට කෙමිස්ට්‍රි ලේසි. කෙමිස්ට්‍රි වල හොඳට කරගන්නවා නම් ඔයාලගේ ඉසෙට් එකටත් ලොකු බලපෑමක් කෙමිස්ට්‍රි වලින් කරගන්න පුළුවන්. කෙමිස්ට්‍රි වලින් 80 ගාණක් වගේ තියාගත්තාම ඉසෙට් එකට හොඳයි. ඉතින් මේ 80 ගාණ සමහර අය හිතනවා මේ කෙමිස්ට්‍රි මහ ලොකු දෙයක් නෙමෙයි ටක් ගාලා ගත්ත හැකි මේක මහ දෙයක් නෙමෙයි කියලා. ඒ වුණාට අන්තිම මොහොතේ ගොඩක් ළමයි 80 ගානකට එනවා මම දකින්නේ නැහැ. ගොඩ ළමයි 70 ගානේ දක්ෂ ළමයි පව නතර වෙනවා. ඒකට හේතුව වෙලා පිළිවෙලට ටාගට් කරලා මේ කෙමිස්ට්‍රි වලට ફોකස් කරගන්නේ නැහැ. කෙමිස්ට්‍රි වල අන්තිම පාඩම් වලින් ප්‍රශ්න ගොඩක් තියෙනවා. කෙමිස්ට්‍රි වල මුල් පාඩම් ටික විතරක් ඔයා හොඳට කරගත්තා කියලා ඔයා අන්තිම පාඩම් අතහැරලා දැම්මොත් ඔයාගේ කෙමිස්ට්‍රි රිසල්ට් එකට ලොකු බලපෑමක් එළ වෙනවා. දැන් උදාහරණයක් විදිහට කර්මාන්ත රසායනයේ පරිසර දූෂණ. ඒකෙම සමහර ළමයි අතහැරලාම දානවා. ගණන් ගන්නෑ. ඕක මොකද්ද? ඕක මං අතහැරලා අනිත් ටික කරනවා කියලා. ඒකෙන් එන MCQ නැත්තනම නැති වෙනවා. ඒකෙන් අනික ඉස්සර මතයක් තිබ්බා. ඒ පාඩමේ එසේ ලියලා වැඩක් නැහැ. ඒක තේරුමක් නැති වැඩ ලකුණු ගන්න බෑ. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් කෙමිස්ට්‍රි වලට රිසෝස් බුක් තියෙනවා. ඒ හින්දා රිසෝස් බුක් පාවිච්චි කරලා ඔයාලට හොඳට මැස් ළමයින්ට අතට රිසෝස් බුක් ඔයාලට හුරුයි. මැස් ළමයිනු මේක බලන්න. රිසෝස් බුක් හුරුකින්ද ඔයාලට ඒ කර්මාන්ත ප්‍රශ්න ලස්සනට කරගන්න පුළුවන්. ඒක 150 150 මිස් ස්කෝර් කරගන්නත් පුළුවන්. ඒව අතාරින්න එක තේරුම් නැහැ. මොකද ඒක අතාරිනවා කියනකොට MCQ 5ක් විතර කෙලින්ම නැති වෙනවා. එන්නකො මේ කතා කරන්නේ. දැන් ඔයාලා හැම විෂයෙම වගේ දන්නවා කෙමිස්ට්‍රි වලත් අපිට MCQ 50යි part 2 එකයි තියෙන්නේ. දැන් බයෝ ළමයින්ගේ නම් බයෝ MCQ එකයි ෆිසික්ස් MCQ එකයි දෙකෙන්ම මේ MCQ 50 වෙනස් වෙනවා. ඒකට හේතුව මේකෙන් MCQ 30ක් සාම්ප්‍රදායික MCQ ගණය එකේ ඉඳන් පහට යනකම් උත්තර පහක් තියෙනවා එකක් තෝරන්න පුළුවන්. මේක ඇත්තටම ලේසි. මගේ ලෙවල් පේපර් එකේ මේ MCQ 30 MCQ 29ක්ම හරි. MCQ 29ක් හරි. 30මත් ඔයාලට ගහන්න පුළුවන්. ඒක එච්චර ලොකු ගේමක් විදිහට මම දකින්නේ. හැබැයි තමයි ගේම් එන්නේ 31 ඉඳන් 40ට තියෙනවා A B C D කියලා ප්‍රකාශන හතරේ ප්‍රශ්නයක්. අර බයෝ වල වගේ ප්‍රකාශන පහක් නැහැ. මේකේ තියෙන හතරයි ඔයාලා දන්නවා මේ මට වඩා. ඊළඟ 41 ඉඳන් 50ට යනකම් තියෙන්නේ ප්‍රකාශන දෙකේ ප්‍රශ්න. ස්ටේට්මන්ට් දෙකක් තියෙනවා. ඒ ස්ටේට්මන්ට් දෙක එක තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේ වලට ඔයාලට පන්ති වල කියලා දෙනවා. ඒ වුණාට ඔයාලා මෙන්න මේ ගණයන් දෙකට වැඩිපුර මහන්සි වෙන්න ඕනේ. විශේෂයෙන් මේකට. ඉතින් පේසුරු පොත් හරි ඊට වඩා හොඳම දේ මේ ප්‍රකාශන දෙකේ ප්‍රශ්න තියෙනවනේ පාස් පේපර්ස් වල 2000 ඉඳන් හරි කමන්නේ. 2000 පැත්තකින් තියන්න 2011 ගන්න අඩුව. 2011 ඉඳන් 2025ට යනකම් මෙන්න මේ ප්‍රකාශන දෙකේ ප්‍රශ්න පුළුවන් තරම් කරගෙන යන්න. ඔයාලා එක දිගට කරන් ගියත් ඔයාලට ගොඩාක් ට්‍රික්ස් අල්ල ගන්න පුළුවන්. අර පන්ති වලත් කරන ඒවා ආයෙ පාරක් හරි කරන්න මතකේ. ගොඩක් ළමයි වරද්ද ගන්න දෙතුන් වතාවක් ප්‍රශ්න කරනවා. ප්‍රශ්නෙට උත්තරේ කඩපාඩමයි. එහෙම බෑ. ඔයාලා ඔළුවෙන් හිතලා ආයෙ ප්‍රශ්න කරනවා නම් කරන්න. නැත්නම් එකපාරක් කරලා නිකන්. මතකෙන් කරලා පේපර්ස් වැඩන්නේ. මතකෙන් කරන්න එපා. තේරුම් ගන්න. ඔයගේ වෙලාව යනවා විතරයි. ඔයාලා කරන්න ඕනේ දෙවෙනි පාරක් පේපර් එක මොකක් හරි කරනවා නම් මතකෙන් නෙමෙයි හිතලා තාර්කික උත්තරේ ගන්න ඕනේ. පාත් වේගම හිතලා. මෙන්න මේ ABCD ප්‍රශ්න මම සාපේක්ෂව අමාරු විදිහට දකින්නේ ඒකට ඔයාලට හොඳ 100%ක තියෙන දැනුමක් තියෙන්න ඕනේ. එහෙම මෙන් අහුලගෙන ගියොත් මේක උත්තරේ වගේ වරදිනවා. ප්‍රකාශන දෙකේ ප්‍රශ්නත් එහෙම තමයි. ප්‍රකාශන දෙකේ ප්‍රශ්නත් සැලකිලිමත්ව කරන්න ඕනේ. දැන් ගොඩක් ළමයි රිසෝස් බුක් එක ගණන් ගන්න නැහැ. හැබැයි රිසෝස් බුක් එක තමයි මේ ප්‍රශ්න ටික ගොඩක් හැදෙන්නේ. රිසෝස් බුක් එකේ තියෙන වචන, ඒකේ තියෙන වාක්‍ය එහෙම මේ ප්‍රශ්න වල තියෙනවා. ඒකින්ද කවුරු ඔයාලට කිව්වත් රිසෝස් බුක් බලන්න එපා කියලා කෙමිස්ට්‍රි වලට ඒ වැරද්ද කරගන්න එපා. ඔයාලට හොඳ කාලයක් තියෙනවා. රිසෝස් බුක් වල නෝට් එක පුළුවන් නම් එකපාරක් සම්පූර්ණයෙන්ම කියවලා දාගන්න උත්සාහ කරන්න. ඒකෙන් ඔයාලට අනිත් අයට වඩා ලොකු වාසියක් වෙනවා. මෙන්න මේ ප්‍රශ්න ටික කරන්න. මම මේක අත්දැකීමෙන් කියනවා. මොකද අපිට ලොකු කාලයක් තිබ්බේ නැහැ. අපි ඒ ලෙවල් කරන්න අවුරුද්දකට විතර කලින් තමයි රිසෝස් බුක් එක කෙමිස්ට්‍රි වල පයින්ල් උනේ. ඒ වුණාට මම දැක්කා එතනදී ඒ 2021 පේපර්ස් වල ඉඳන් රිසෝස් බුක් එකේ තියෙන වචන, ඒකේ තියෙන වාක්‍ය මේ වැතුරට යාලා දාන්න ගන්නවා. මොකද ගුරුවරු ගොඩාක් එයාලට අනන්නේ නෝට් එකක් මිස රිසෝස් බුක් එක ළමයින්ට බලන්න උපදෙස් දෙන්නේ. ඒ වැරද්ද ඔයාලා කරගන්න එපා. මම මේ ප්‍රශ්න කැඩෙන හැටියට આવොත් කෙමිස්ට්‍රි වලදී MCQ 50 දල වශයෙන් කැඩෙන්නේ මේ විදිහට.
දැන් බයෝ වල නම් මට හරියටම ඉලක්කම් එක කියන්න පුළුවන් මම දාලා තියෙනවා වීඩියෝ. ගොඩක් කවුරුද වල ඉලක්කම් උනත් වෙනස් වෙන්නේ. හැබැයි කෙමිස්ට්‍රි වල ඉලක්කම් එහෙම වෙනවා. මේ ඉලක්කම එහෙට මෙහෙට යන්න පුළුවන්. ඒ කියන්නේ 7 6 වෙන්න පුළුවන්, 8 වෙන්නත් පුළුවන්. දැන් ජෙනරල් කෙමිස්ට්‍රි වලින් ඔයාලට MCQ 7ක් එනවා. ඕගනික්, කාබනික රසායන MCQ 11ක් එනවා. ඉනෝගනික් වලින් 7යි, ෆිසිකල් වලින් 20යි. මම කිය කර්මාන්ත පරිසර දූෂණය MCQ 5යි. ඔයාලා මේක අතහැරලා ගියොත් මේ පහෙන් එකක්වත් ගන්න ගොඩක් දුරට අමාරුයි කනා ගහලා එහෙම ලීසියෙන් එන්නේ නැහැ. මොකද මේකෙන් ප්‍රශ්න වැඩිත් ළමයි ABCD AY ප්‍රකාශනය. ඒකින්ද මේකේ ලකුණු ටික ඔයාලට නැති වෙන්න පුළුවන්. එකේ ඉඳන් 30ට මේව ගොඩක් දාන්නේ නැහැ. ඒකින්ද මේකට දැන් ඉඳන් පටන් ගන්න ඕන තරම් වීඩියෝස් තියෙනවා YouTube වල. ඔයාලට සර් කෙනෙක් තෝරලා ඒ සර්ගේ වීඩියෝ බලන්න පුළුවන් තරමට වීඩියෝස් මම දැක්කලා තියෙනවා. ඉතින් මෙතනදී ෆිසිකල් වැදගත් කියලා ඔයාලට තේරෙනවා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ෆිසිකල් අතාරින්න බෑ. ඒ ෆිසිකල් බෙදෙන හැටි මම මෙතන දාලා තියෙනවා. වායු පාඩමෙන් 3යි, ශක්ති විද්‍යාවෙන් 4යි, සමතුලිතතාවෙන් 8යි, චාලක 3යි, විද්‍යුත් රසායනෙන් 2යි ඩලාකයක්. ඒතකොට මේ වායු ශක්ති විද්‍යාවෙම හරිම ලේසි MCQ 7ක් එතනම තියෙනවා. පේසුරු පොත් ගන්න. පේසුරු පොතේ වායු ප්‍රශ්න ටික හදාගෙන යන්න දවසින් උනත් කරන්න පුළුවන්. ඕවමනාවක් තියෙන කෙනෙක්. වායු MCQ ටික එක දවසින් කරලා දාන්න. ශක්ති විද්‍යාව කරලා දාන්න. ඒ සමතුලිතතාවන එක දවසින් කරන්න බෑ. ඒක දවස් 2 3ක් හරි අරගෙන ඒ MCQ වෙන වෙනම කරන්න. ඔයාට අමාරු ටික. ඒක තමයි MCQ වල පාස් පේපර්ස් වල පේසුරු පොත් තරම් මේ එක එකකට අදාළ MCQ කරගෙන යන්න. මේ ඕගනික් කෙමිස්ට්‍රි හැම ඔයාලට මේ MCQ 11ම හොඳට පාස් පේපර්ස් ටික ප්‍රැක්ටිස් කරොත් කරගන්න පුළුවන්. මේකෙදි රිසෝස් එක හොඳට බලන්න. ඕගනික් වල තියෙන රිසෝස් බුක් එක හරිම චූටි එකක්. ඒකේ තියෙන වාක්‍ය, ඒකේ තියෙන යාන්ත්‍රණ ඕගනික් sorry. ඕගනික් වල යාන්ත්‍රණ ලියද්දි ඒ රිසෝස් බුක් එකේ විදිහට යාන්ත්‍රණ ලියන්න. ඒ රිසෝස් බුක් එකේ යාන්ත්‍රණ ටික මම නම් වෙනම පොතක ලියාගත්තා. අන්තිම කාලේ. අපිට පොඩි කාලේ තිබ්බේ. මම යාන්ත්‍රණ ටික වෙනම පොඩි බොට්නි පොතක් කරන් ලියලා තිබ්බේ. යාන්ත්‍රණ ටික ඒ ටිකෙන් තමයි එන්නේ. ඒ යාන්ත්‍රණ ටික ඒ විදිහට ලියන්න ප්‍රැක්ටිස් කරන්න. මොකද යාන්ත්‍රණ පුළුවන් නම් ඔයාලගේ පේපර්ස් වල ගෙදරින්ම ලකුණු ටිකක් අරන් යන්න පුළුවන්. මම මෙතෙන්ට එන්න අපි බලමු ස්ට්‍රක්චර්ඩ් එසේස් එක කැඩෙන්නේ කොහොමද කියලා. ස්ට්‍රක්චර්ඩ් එසේ වලට ගියාම ජෙනරල් වලින් පළවෙනි ප්‍රශ්නේ එන්නේ. මේ ප්‍රශ්නේ ගොඩාක් සාම්ප්‍රදායිකයි. ඔය පළවෙනි දෙවෙනි පාඩම් වලින් එන්නේ බන්ධන, ඔය පදාර්ථයේ ගුණ ඊළඟට ආවර්තිත විචලන ඒවා පුළුවන් නම් ඔයාලට මේක ගේමක් නැතුව කරන්න. ඉතින් මේකත් මම කියන්නේ ඔයාලට කාට හරි බැරි නම් ඕනම A level paper එකම පළවෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න මේක කරගෙන යන්න ප්‍රශ්න 10ක් විතර කරලා බලන්න කියනවා. දාලා හරි වැරදි බලා ගන්න මේක පුළුවන් වෙනවා. මේවට වීඩියෝස් ඕනේ තරම් YouTube එකේ තියෙනවා නේ. ඊළඟට දැන් ඉනෝගනික්, ඕගනික්, ෆිසිකල්. මෙතන ඉනෝගනික් ප්‍රශ්නයක් එනවා, ඕගනික් ප්‍රශ්න එනවා, ෆිසිකල් ප්‍රශ්න එනවා. මේවා අතාරින්න බැරි ඒවා කියලා වලට තේරෙනවා. මොකද මේවා ස්ට්‍රක්චර්ඩ් අනිවාර්යයි. මේකකට ලකුණු 5ක් එනවා. එතකොට මේ හැම එකටම ලකුණු 5 ගානේ කැඩෙන හින්දා මේවා අතහැරියොත් ඔයාගේ A level paper 100න් 5ක එහෙම නැති වෙනවා. දැන් ඕගනික් වගේ එකක් ඔයා මුලින්ම වැඩ පටන් ගන්නවා නම් වඩා හොඳයි. ඕගනික් ගොඩ දාන්න ලේසි. මෙතන එසේ ප්‍රශ්නකුත් එනවා ළමයි. 7.5ක් එනවා. මම කියන්නේ ජෙනරල් කෙමිස්ට්‍රි වලින්ම දැන් පටන් ගන්න එපා. කවුරු හරි හරියට කරන්නේ නැත්නම් ඒක අර විදිහට ප්‍රශ්න ටික කරලා පළවෙනි දෙවෙනි පාඩම් ටික හදා ගන්න පුළුවන්. මම කියනවා ඕගනික් වගේ එකක් අල්ලගන්න ඔයාගේ වැඩ පටන් ගන්න. ඕගනික් ඔයා අල්ලගත්තොත් හරියට බලන්න මෙතනින් 7.5ක් එනවා. මෙතනින් 5ක් එනවා. ඒ කියන්නේ 12.5යි. ඊළඟට මෙතනින් MCQ 11ක් එනවා. එතකොට 23.5. ඔයා ඕගනික් වලින් වැඩ ඇල්ලුවොත් ඕගනික් වලින් 23.5ක් තියෙනවා සම්පූර්ණ පේපරේ. ඉතින් ඔයා මේක හරියට පුළුවන් කරගත්තොත් මේ 23.5න් අඩුම 20ක් ස්කෝර් කරන්න පුළුවන්. ඔය ඕගනික් රචනාවල 7.5න් 7.5ම ගත්තා. මොන තරම් අරන් තියෙනවා. ඒක ඔයාලටත් පුළුවන්. ඒක අමාරු නෑ. ඒකින්ද මේක වැඩ පටන් ගන්න හොඳ එකක් විදියට යෝජනා කරනවා. ඔයාලා කැමති ඒවා තියෙනවා නම් පටන් ගන්න. අර මම දකින්න අර කරන ඕනේ කෙනෙක්ට ලොකු අර ගැම්මක් එනවා. දැන් ඔයාලා පන්ති වල උනා පේපර්ස් ගියද්දි ඕගනික් ඔයාලට උගන්වලා ඉවර නන්ද. සෙකන්ඩ් ෂැටර් ඉස්සරහින් මම කොහොමද දන්නේ? එයාලා එකපාරක් හරි කරන් තියෙනවා. අඩු පාට ටික හදාගත්තොත් ඔයාගේ ලකුණු බර තොගයකින් වැඩි වෙනවා පේපර් කහස් වල. ඕගනික් ටික හදාගත්තා. ඊළඟට ඔයාලට පුළුවන් මේ ජෙනරල් කෙමිස්ට්‍රි ටික ෂේප් එකේ හදාගන්න. ඒවා ප්‍රශ්න කරන ගමන් හදාගන්න නැත්නම් මේ වගේ තියරි ආයෙ හොයලා රිවිෂන් වලින් මේවා සම්පූර්ණම දැන් රිවිෂන් වලක් ඉවරයි. ඒ හින්දා ආයෙ කවර් කරගන්න වෙලාවක් නැති වෙන්නේ. එතකොට එතන MCQ 7ක් විතර තියෙනවා. මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න තියෙනවා. එතකොට 12යි. මේක නම් ජෙනරල් වලින් එන්නේ නැහැනේ. එතකොට ඔයාගේ මේ ප්ලෑන් එකේදී ඔයාලට මෙතනින් ජෙනරල් ටික වෙලා ජෙනරල් වලින් ලකුණු 7යි 12ක් විතර දාගන්න පුළුවන්. ජෙනරල් වලින්. එතකොට මෙතන 24යි 35යි. 35යි පාස් මාක් එකට මෙතනින් ඇදිලා තියෙන්නේ. 35න් අපි කියමු 30ක් ආවා. හරි ඊළඟ ටික අතේ එහෙම වුණාම 35 ඇදෙනවා පාස් ඔයා. S එක තියෙනවා. ඊළඟ අපේ අරමුණ 100කට යන්නේ. එතනදී ඔයාලට තෝරගන්න වෙනවා. දැන් අපි මේක බැලුවා. ඊළඟට ඉනෝගනික් ෆිසිකල් ඉන්ඩස්ට්‍රියල් වලින් එකක්. ඉන්ඩස්ට්‍රියල් එකපාරම කරන්න බෑ. ඔයාලට හුරු නැත්තම් මම කියන්නේ මේක මාස 3ක් හරි දිගට අරන් ඉන්ඩස්ට්‍රියල් ටික කරන් යන්න.
එකපාරම ඉන්ඩස්ට්‍රිය ඩෝන් කාලා පාඩම් කරලා ඉවර කරගන්න බෑ. ඉන්ඩස්ට්‍රිය පොඩි පොඩි කෑලි මාසෙට කඩ මාස 6ක් තියෙනවා. 3ක් ඉන්ඩස්ට්‍රියල් පාර්ට් එක කරන්න. ඉතිරි 3 එතකොට අපිට ෆ්‍රී. මාස 3ක චුට්ට මාසෙකට ඉන්ඩස්ට්‍රියල් ටික ටික කරගෙන යන්න. ඉන්ඩස්ට්‍රියල් ටික කරද්දි ඔයා හොඳට කරගත්තොත් MCQ 5යි ස්ට්‍රක්චර් නෑ නැහැ. මෙතනින් එසේ ප්‍රශ්න එනවා. එතනින් 7.5යි 12.5ක් ඔයාගේ වෙනවා. ඔයාලට දැනටම පුළුවන් නම් දැන් භාගෙට පුළුවන් නම් ඔක පොලිෂ් කරගන්න පුළුවන් මාසෙකින් එක. එතකොට එතනත් 12ක් තියෙනවා. මම ඊළඟට හිතන්නේ ඔයාලට ෆිසිකල් එකකට අත ගහන එක හොඳයි. ඉනෝගනික් ඕගනික් දෙක එකට කරන්න එපා. ඕගනික් ඉවර කරලා ඉනෝගනික් වලට එන්න. ඕගනික් කරන ගමන් ෆිසිකල් වලත් පුළුවන් විදිහට කරන් ගියොත් ඔයාලට වාසියක් වෙයි. ෆිසිකල් වල මොකද දැන් මේ වායු ශක්ති විද්‍යාව හරිම ලීසි පාඩම්. චාලක රසායන ලීසි. විදුලි රසායනෙම දවසින් කරගත්තා. ඉතින් මෙයා තමයි චුට්ටක් pH ඊළඟට විභාග සංගුණක අරවා මේ වැඩ ගොඩක් තියෙනවානේ. දාව්‍යතා ගුණිතය ඔහොම ටිකක් වැඩ ටිකක් මෙයාගේ තියෙනවානේ. එතකොට ඒකින්ද මේ සමතුලිතතාව අන්තිමට කරාට කමන්නේ නැහැ. මුලින් පුළුවන් නම් හොඳයි. ඒකෙන් ඔයාලා කැමති පාඩම. මම කියන්නේ එපාම කරපු දෙනින් පටන් ගන්න එපා. ඔයාලා ටිකක් අර ගැම්මක් ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් කියලා අර හොඳ කන්ෆිඩන්ට් එකක් හිතට ගන්න පුළුවන් තැනකින් වැඩේ පටන් ගන්න. එතකොට ඔයා ලීසින් ආසාවෙන් කරා යන්න. සමහරවල් වැඩේට අත ගහන්නෙම අර කරගන්න බැරි තැන. මොකද වෙන්නේ එතකොට? ඔයාලට වැඩේ පටන් ගද්දිම එපා වෙනවා. අපි කියන්නේ පටන් ගද්දිම බාල්දිය. කිසිම තේරුමක් නැහැ. එතනින් අතෑරිය නිදාගත්තා. ඒත් ඔයා ආස තැනකින් කර ඒ ආස එක කරගෙන ඉස්සරහට යනවා. එතකොට මේ essay හිම ගොඩක් වැදගත්. මේ essay වලදී ඔයාලට මේ B කොටස C කොටස කියලා යනවා. ඒ කියන්නේ ස්ට්‍රක්චර්. B කොටසෙන් ප්‍රශ්න දෙකයි කරන්න පුළුවන්. C කොටසෙන් ප්‍රශ්න දෙකයි. මොකද දැන් ෆිසිකල් වලට අත ගහන්න. මොකද මේ ෆිසිකල් වලින් මේ ප්‍රශ්න තුනෙන් අනිවාර්යෙන් වාට එකක් ලියන්න වෙනවා. අනිත් එක දැන් මේ 7 වෙනි ප්‍රශ්නේ ගත්තත් දැන් මේ 5 6 දෙකම ෆිසිකල්නේ. 7 වෙනි ප්‍රශ්නේ විදුලි රසායනේ D බ්ලොක්. ඉනෝගනික්. විදුලි රසායනේ ෆිසිකල්ම තමයි. එතකොට මේකෙන් දෙකයි මේකෙන් දෙකයි. ඔයාලට මේකෙන් තුනම මෙතන මේ තුනම ලියන්න බෑ ඔයා කැමති වුණා. මෙතන තුනම ලිව්වට ඔයාලට දෙකයි ලකුණු හම්බ වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් දෙකක් කරන්න වෙනවා. එහෙනම් ෆිසිකල් අතහැරලා මේක කරන්න බෑ. ෆිසිකල් අතහැරනවා ඒකට අතහැරලාම යන්න. ෆිසිකල් අතහැරලා කෙමිස්ට්‍රි වලට හොඳ රිසල්ට් එකක් දාගන්න බෑ. කවුරු කියනවනේ බොරු. MCQ 20කට කිට්ටු වෙනවා. ඒ හින්දා ෆිසිකල් ටික මෙතනින් හොඳට හදාගෙන යන්න. ෆිසිකලුත් පේසරු පොත් ගන්න. ඔයා එක පාඩමක අදාළ දේවල් ටික ඒ වෙලේ කරලා දාන්න. දැන් ඔයා සමතුලිතතාවයෙන් නම් එසේ කරන්නේ. ඔයාට බැරි නම් චාලක රසායනේ සමතුලිතතාවය එසේ කරද්දි චාලක රසායනය ගැන හිතන්න එපා. ළමයි කරන්නේ මේක. එකක් කරද්දි මට බෑනේ අනික කියලා ඒක ගැන හිතන්න. ළමයි ඔයාලා එක මොහොතක් කරන්නේ එක වැඩ නම් ඒ වැඩේ ගැන විතරක් ඒ වෙලාවෙ හිතන්න. අපි අන්තිමටම අර නැත්තටම වැටිලා ඉන්නව වෙන්න පුළුවන්. අපි පරිම බිමටම වැටිලා ඉන්නේ මේ. ඒ වුණාට අපි ඔක්කොම ගැන හිතුවොත් අපිට මොකෝත් කරගන්න බෑ. ඒ හින්දා අපි කරමු එක වැඩක්. අපි චුට්ට කරලා නැගිටිමු. එතකොට ඔයා ඒ කරන වැඩේ ගැන ඉවලේ ફોකස් කරන්න අනිත් ඒවා ඉස්සරහට මෙහෙම වෙයි ඉස්සරහට මෙහෙම තව මෙච්චර තියෙනවා. ඊව හිතන්න එපා. අපිට ඔක්කොම බැරි වුණා. අපි එවලේ කරන ප්‍රශ්නේ පුළුවන් කරගන්න try කරමු. එතකොට ඔයා ටික ටික ඉස්සරහට යනවා. මම කියනකොට ඒක try කරලා බලන්න. මම ගොඩක් අයට වරදිනවල හැමදේම හිතලා ඒක හිතලා ස්ට්‍රෙස් වෙලා කරන වැඩේ ඉවරට ඒකවත් හරියට වෙන්නේ. කරද්දි ඒක විතරක් ફોකස් කරන්න. එතකොට ෆිසිකල් ටික කරන්න ඕනේ. මේ විදුලි රසායනය මම කිව්වා දවසින් හදාගත්තා. ඒකට MCQ ටිකක් පොඩ දාගත්තා. ඒකේ D බ්ලොක් එහෙමත් සාම්ප්‍රදායික ප්‍රශ්නයක් එන්නේ. ඔය D බොන ඔය ලිගන අරව මේවා සම්බන්ධ ප්‍රශ්නයන්. ඒවා ප්‍රශ්න ටිකක් කරලාම හදාගන්න පුළුවන්. මේවට ඕනේ තරම් කෙටිකම වීඩියෝස් උනම් මම දැකලා තියෙනවා. ඊළඟට මෙතනින් ඕගනික් ප්‍රශ්න අපි කොහොමද හදන්න තියෙන්නේ? ඉනෝගනික් රෙඩොස්. මේ රෙඩොස් ප්‍රශ්නේ වල ඒ ලෙවල් වලට කරු ටිකක් හිතන්න. මොකද රෙඩොස් ප්‍රශ්නේ මේ සමහර වෙලාවට එකපාර හිතෙන්නේ. මට දන්නේම නැතුව රෙඩොස් ප්‍රශ්නෙට විනාඩි 20ක් විතර ගියා. මම ඔක්කොම කරගෙන ගියා. මට වෙලාවමදි උන්නේ. ඒ වුණාට රෙඩොක්ස් ප්‍රශ්න ටිකක් වෙලාව යනවා නොදැනීම. රෙඩොක්ස් වල අපි ලියන සමීකරණ දෙකත් එක්ක තමයි ගේම යන්නේ. සමහරවිට අපි කොච්චර හොඳට ඒක කරත් ඒ ප්‍රශ්නේ අපිට හරියට සමීකරණ ලියා ගන්න බැරි වුණා. අහුල යන්න පුළුවන්. සමීකරණේ වැරදුනොත් ඒක හරියට සමීකරණ දෙකක් අරන් එකතු කරලා එහෙම හදද්දි තුලනය කරගන්න බැරි වුණා ප්‍රශ්නේ යට ඔක්කොම වරදිනවා. මම කියන්නේ රෙඩොක්ස් වගේ ප්‍රශ්නයක් කරද්දි කරන්න. ඒක මොන්ටන් කරේ. ඔය අනිත් එසේ ටික ඔක්කොම කරලා මේ රෙඩොක්ස් ඉනෝගනික් ප්‍රශ්නට ආවත අවුලක් නැහැ. එසේ වලට එහෙම පටන් ගන්නවද ඕගනික්? මම නම් දකින්නේ. ඔයාලා එසේ ඕගනික් වලින් පටන් ගන්න එක හරිම සුබවාදී හොඳ දර්ශනයක්. මොකද අර හොඳ කන්ෆිඩන්ට් එකකින් ප්‍රශ්න කරන් ගියා ඒක ඔයාලට හොඳට ඕගනික් ටික හදන් තියාගන්න. එතන මෙතනනොත් ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයා හිතන්න ඔයා ෆිසිකල් භාගයක් කරගත්තත් ඔයාට මෙතනින් අපි හිතමු මේ පහම බෑ 1.5ක් ගත්තා කියලා. මෙතන ළමයි තියෙනවනේ 15කට කිට්ටු අපි එතනින් 10ක් දාමු. 10යි 2.5යි 12.5යි මෙතනින් 20න් ඔයා 10ක් පුළුවන් කරගන්නවා ඉස්සරහ මාස 3. මට මාස 6ක් තියෙනවා මාස 3 අඩුම ෆිසිකල් භාගයක් අත හදාගත්තා. එතනින් ලකුණු වලට 20ක් විතර ගත්තා. එතකොට අපි මෙතන 35ට හදන් තිබ්බේ මෙතනින් 20 එද්දි ඔයා 55 රේන්ජ් එකට එනවා. එතකොට ඔයා 100කට එනවා මාස 3ක් විතර යද්දි දැන් මොන මට්ටමක හිටියා. ඔයා ඉන්න මට්ටම අනුව වෙනස් වෙනවා. ඔයාට දැනටත් ඉනෝගනික් ටිකක් පුළුවන් නම් ෆිසිකල්ත් පුළුවන් නම් ඔයා ඔය මහන්සියෙන් වෙද්දි ඔයාට
මේ අර බිඳුවේ ඉඳන් යන ළමයාට වඩා ලකුණු 15ක් විතර වැඩිපුර ඇද්දි. එතකොට ඔයාට මාස 3ක් යද්දි 70කට විතර හදාගත්තා. මේක තම තමන්ට පර්සනලයිස් කරගන්න. මට කියන්න බෑ හැම ළමයාටම මම දන්නේ නැහැ එක එක ළමයා එක එක මට්ටමේ නේ. ඒක සමහර ළමයි මාස 3 යද්දි 70 වෙන අතරේ. සමහර ළමයි ඒකෙම නතර වෙයි. තේරෙනවද? එතකොට තමන් ඉන්න මට්ටමත් එක්ක මම මෙතන ඔක්කොම ලකුණු බෙදලා තියෙනවනේ. තමන්ට කොච්චර ලකුණක් තියෙනවද කියලා හිතා ගන්න. සමහර ළමයි මේ පන්ති වල පේපර් කාස් වල යන පේපර්ස් වලින් මං ඉන්නේ දැන් මේ මට්ටමේ කියලා හිතනවා. හැබැයි පේපර්ස් වල සමහර වෙලාවට ෆුල් සිලබස් එකම නැති වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට තියරි ළමයි හින්දා පේපර් කාස් එක කරන්නේ දැනට උගන්වලා තියෙන ටිකනේ අපි. එතකොට ඒකෙන් ඔයාගේ රිසල්ට් එකම අයින්ද බෑ. ඒ ලෙවල් වලට එන්නේ ෆුල් සිලබස් නේ. පේපර් කාස් එකේ ප්‍රශ්න පාඩම් අඩු වෙන්නම් ඔයා එතනින් රිසල්ට් එක මැල්ල හරියන්නේ නැහැ. ඔයා මේ අදහස ගන්න. මේ ඒ ලෙවල් පේපර්. ඒ ලෙවල් පේපරේ නේ අන්තිම ලියන්නේ. ඔයා මේ වගේ ලකුණු හදලා බලන්න මේ වගේ දැන් කොච්චර රිසල්ට් එකක් ගන්න පුළුවන්ද කියලා. එතකොට ඔයා දැන් හිතන් හිටියට සමහර වෙලාවට ඔයා හිතනට වඩා රිසල්ට් එක ටිකක් අඩුවෙන් එන්නේ මේකෙන් හැදුවා. මොකද ෆුල් සිලබස් නේ තව ඉගෙන ගන්න නැතිව තියෙනවා. එතකොට ඔයාට තේරෙනවා මට ඉස්සරහට මෙච්චර වැඩක් කරන්නත් තියෙනවා කියලා. නැත්නම් සමහර ළමයින්ට වෙන්නේ දැන් 80ක විතර රේන්ජ් එකේ ඉද්දි ඒ පාඩම් ගොඩක් පන්ති වල කරලා නැත්නම් පන්ති පේපරේට අඩු වෙනනම් දාන්නේ ළමයා එහෙන අර උදුම්මගෙන ඉන්නේ යාව මේ මට 80ක් තියෙනවා මම ඉස්සරහට මෙච්චර කෙමිස්ට්‍රි වලට මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ අන්තිම පාඩම් වල බර අඩු වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි මේ ලකුණු වලින් හදලා බලන්න දැන් ඔයාලට මේ ලකුණු වලින් කීයක් තියෙනවද කියලා. ඒකනේ වගේ ඒ ලෙවල් රිසල්ට් එක. ඒක හොඳට මතක තියාගන්න. නැතු ඉගෙන ගන්න තියෙන ටිකෙන් ඒ ලෙවල් රිසල්ට් එක තීරණය වෙන්නේ නැහැ. ඒකයි සමහර ළමයි මේ කාලේ හොඳ වෙලා ඒ ලෙවල් රිසල්ට් එක අඩු වෙනවා. අන්තිම ටික හරියට වැඩ කරන්නේ. අර දැන් අමාරු විෂයක් තියෙනවා ඒකට වෙලාව දෙනවා කෙමිස්ට්‍රි පුළුවන් කියලා හිතා. අන්තිමට කෙමිස්ට්‍රි නැති වෙනවා. ඔය විදිහට වැඩේ කරන්න ඔයා ලකුණු 60 විතර ආවට පස්සේ ආයි අපි කියන දේවල් අහන්න ඕනේ. ඔයා ඉස්සරහට ටික තනියෙන් කරන් යන්න. අර 60කට විතර එන්න තමයි ඔයාට අමාරු. ඉතින් මේකදී අර රිසෝස් බුක් එක පාවිච්චි කරන්න ඒ අර පණ්ඩිත වැඩ කරන්න එපා. කරන වැඩේ ඒ වෙලාවේ හරියට ફોකස් කරලා කරන්න. එහෙම ඔයා කරොත් ඔයාට හොඳ රිසල්ට් එකක් කෙමිස්ට්‍රි වලට දාගන්න පුළුවන්. එහෙනම් මම සුබවතන අපි ආයෙත් හම්බෙමු. දැන් ගොඩක් බයෝ වීඩියෝ වලින් හම්බෙන්නේ. ඉතින් මම බයෝ වලට කොහොමද වීඩියෝස් කරන් යනවා. මම කෙමිස්ට්‍රි ෆිසික්ස් පන්ති යනවා කොහොමද? ඒ වගේ උපදෙස් පාවිච්චි කරන්න. පාස් පේපර්ස් ටික හරියට කරන්න. කෙමිස්ට්‍රි පාස් පේපර්ස් ගොඩක් වැදගත්. අමාරු පේපර්ස් කරනකොට පාස් පේපර්ස් ටික කවර් කරන්න ඕනේ. පාස් පේපර්ස් කරද්දි කරන වාර ගාන වැදගත් නේ. එක වාරයක් හොඳට තාර්කිකව හිතර කරලා ඒකේ අඩුපාඩු හදාගත්තත් ඇති. නැත්නම් වාර ගාන වැඩි වෙද්දි ඔයාලා මොකද කරන්නේ? මතකයෙන් උත්තර ගන්න. MCQ 50යි. තුන්වෙනි වතාව හතරවෙනි වතාව කරන්නේ. ඇයි? මතකෙන් පැය භාගයක MCQ පේපරේ කරනවා සමහර ළමයි. මට යාළුවෝ කියලා තියෙන සමහර MCQ පස් වතාව කරලා තියෙනවා. පාස් පේපර්ස්. හැබැයි B එක ආපු මිනිස්සු ඉන්නවා. ඒකට හේතුව එයාලා ඊළඟ පාරවල වල මතකෙන් කරලා තියෙනවා. එතකොට මේ වතාව වැදගත් නැහැ. වතාව නෙමෙයි මේවා කරන්නේ එකපාර නම් ඒ වතාව හරියට කරන්න. එහෙම කරොත් ඔයා දින. එහෙනම් හැමෝටම ජය වේවා.